ආයිබෝන් ඉතින් ඔන්න ටික දවසක් මට වීඩියෝ කරන්න බැරි වුණා. අත්‍තරම තිබිච්ච අධික කාර්යබහුලත්වයත් එක්ක වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. නමුත් මට ඊපෙරේද කෝල් එකක් ආවා මගේ පරණ හිතවතෙක්ගෙන්. එහෙම නැත්නම් ඊට කලින් වතාවක් එහෙම නැත්නම් දෙවතාවක් ඔබ ඔහුව මගේ channel එක හරහා මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඔහු මට කතා කරලා කිව්වා ඔහුගේ නව වැඩි දියුණු කිරීමක් එහෙම නැත්නම් ඔහු නව නිර්මාණකරුවෙක් නැත්නම් ඔබ ඔයාලා මොනවද මේ කියන්නේ කියලා ඔහු නව නිර්මාණකරුවෙක්. ඉතින් පහුගිය කාලේ ඔබට මතක ඇති අපේ රටේ ලොකු අර්බුදයක් තිබුණා. ගෑස් අර්බුදයක් නැත්නම් බලශක්ති අර්බුදයක් තිබුණා. මේ අර්බුද සමයේදී අපේ රටේ ගොඩක් නව නිර්මාණකරුවන් අත්හදා බැලීම් කරන්නට පෙළඹුණා. ඉතින් මෙන්න මේ විදිහට මට අහම්බෙන් මුණ ගැහුණු නිර්මාණකරුවෙක් තමයි මේ ප්‍රභාත්. ඉතින් ප්‍රභාත් ඒ දවස්වල තිබුණු ගෑස් හිඟයත් එක්ක වැඩි දියුණු කරන ලද දරලිපක් නිෂ්පාදනය කර නිර්මාණය කරා. මට දවසක් කෝල් එකක් අරගෙන ඒක මගේ channel එක හරහා ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්ද කියලා අහුවා. ඉතින් මම ඒ කාලේදී ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නා. ඒ අවස්ථාව ලබා දීමත් එක්ක ඔහුට ඇත්තටම ලොකු අලවි වටපිටාවක් ඇති වුණා. ඉතින් මේ අලවි වටපිටාවත් එක්ක ඔහුගේ නිෂ්පාදන වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරලා ඔහු අලවි කරා ව්‍යාපාරයක් විදිහට. මෙහෙම ටික දවසක් ගත වෙද්දී ඔහු මේ නිර්මාණය තව නැවත වැඩි දියුණු කිරීමක් කළා. ඒකත් මට වීඩියෝ එකක් කරලා දෙන්න පුළුවන්ද කියලා අහුවම ඒ අවස්ථාවත් මම channel එක හරහා ලබා දුන්නා. ඉතින් කොහොම වුණත් ටික කාලයක් ගත වුණා. දැන් අවුරුදු කීපයක් ගත වෙලා ඒ අවුරුදු ගානෙන් පස්සේ නැවත ඔහු මේ ලිපත් එක්ක වෙනම තවත් හදා බැලීමක් කරලා ඉතින් යම් වැඩි දියුණු කිරීමක්. මෙන්න මේ අපි ඉස්සරහා තියෙන්නේ ඔහුගේ වැඩි දියුණු කරන ලද නව ලිප. නව දර උඳුන. ඉතින් ප්‍රභාත් අයිබෝන් කියලා පිළිගන්නවා. ප්‍රභාත් මට කියන්න ඇයි මේක මේ විදිහට වැඩි දියුණු කරන්න හිතුනේ? වැඩි දියුණු කරන්න හිතුනේ මිනිස්සුන්ට අපි දෙන්න ඕන හොඳ දෙයක්. මේ ගෑස් කියන එකට වඩා මේ ගෑස් කියන එකට වඩා මේකේ ලොකු වටිනාකමක් තියෙනවා. මේක දැන් මේ ගෑස් එකෙන් අපි බතක් වෙනට වඩා ව්‍යංජන පිළියෙල කරත් ඊට වඩා මේකෙන් යම් රසයක් වෙනසක් තියෙනවා. ඔව් ඒක නිසා තමයි මේක නිර්මාණය කරන්නේ. හරි. එහෙමනම් දැන් මට කියන ප්‍රභාත් දැන් කලින් ලිපට වඩා මේ ලිපේ තියෙන විශේෂත්වය මොකද්ද? වැඩි දියුණු කිරීම හෝ මේකෙන් තියෙන මේක පාවිච්චි කිරීමෙන් පාවිච්චි කරන්නට තියෙන වාසිය මොකද්ද? මේකෙන් තියෙන දැන් මේකේ දැන් කලින් ලිපේ පැත්තෙන් තමයි හුලං ඒ කියන්නේ හුලං පාර බෝර් එකෙන් දෙන්නේ. එතකොට ලිපෙන් එළියට පනින්න බලනවා මේ ගිනි දැල්ල. ඒක පොඩක් ඒ අර ඒ දවස්වල කලබලෙට කියන්නේ මේ ඒ දවස්වල හැටියට තනේ හැටි තනේ ගහනවා වගේ දෙයක් තමයි මම කරේ. ඒක නිසා ඒක අවුරුද්දක් දෙකක් යනකොට කොහොමත් අර බ්ලෝවර් එක ගැවිලා එහෙම ප්‍රශ්න වෙනවා. ඒක මම පාරිභෝගිකයන්ට ඒක කියලා තියෙන්නේ. නමුත් දැන් මේ අලුත් වැඩි දියුණු කරලා හදපු ලිපේ මේක ගැටලුවක් නෑ. අවුරුදු 5ක් ගැරන්ටියක් දෙනවා මේ ලිප කොටසට. මේ තියෙන ෆෑන් කන්ට්‍රෝල් එක ඒ ටිකට අවුරුදු 1.5ක වැරන්ටියක් දෙනවා. ඔව් දැන් ඇත්තටම මේ මමත් ඒ කියන කතාවට සාක්ෂි දරනවා. මොකද මේ ඇත්තටම වෙන සෑහෙන ඝනකමක් ඇත්තටම විශාල බරකින් යුක්තයි. මේ සම්පූර්ණ මේ දැන් මේ තහඩු වගේ ඔබට පෙනුනට මේක මම හිතන්නේ ගේජ් එක ලොකු බර ගානක ගේජ් මම හිතන්නේ මේ 10 ගේජ් 10 විතර. ඔව්. ඒ වගේ මේ ලොකු ඝනකමක් සහිත තහඩු වලින් තමයි මේක මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බය නැතුව ගන්න පුළුවන් මේක වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මේක අපි ඩිසයින් කරන මම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ වෙලා තියෙන්නේ මේක අර ලිපේට වඩා මේක ක්වොලිටිය වැඩි. ඒ කියන්නේ මේකේ දැන් අරකේ පැත්තෙන් යටින් උලන් එනකොට මේ දැන් මේ තියෙන ලිපේ තියෙන අපි ව්‍යංජනක් හරි මේ වරඳක් හරි තිබුවාම යටින් උලන් එනකොට යටින් ගෑස් එක වගේම එනකොට තමයි ඉක්මන් වෙන කාර්යක්ෂම වෙන්නේ එතකොට. අයිට වඩා. ඔව් ඉතින් කලින් වතාවේ මම හිතන්නේ මේ ලිප හදලා අරගෙන එනකොට ප්‍රභාත් ලොකු අදහසක් තිබුණ නැහැ මේක කොහොමද අල්ලවි කරන්නේ මොකද්ද කරගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ ඉතින් මම දන්න දැනුමත් ලබා දුන්නා ප්‍රභාත්. ඒකත් එක්ක ප්‍රභාත් මේක කුරිය කරලා ලංකාව පුරාම යවන්නත් පටන් ගත්තා. ඇත්තටම කරගන්න බැරි තරම් ඉල්ලුම එන්න ගත්තා. ඉල්ලුම තිබුණා. මම ගියසරේ වීඩියෝ කරද්දී ලිප් 15 මගේ අතේ තිබ්බේ. ලිප් 15. මට හදා ගන්න බැරුණා ඒ තරම් කෝල් ආවා. ඒ ගෑස් එකත් එක්ක. දැන් කලබලයක් නෑ. අපි හිමීට මේක ව්‍යාප්ත කරගෙන යමු. මේකෙන් පස්සේ මම හිතනවා වීඩියෝ එක දැම්මහම අපි ප්‍රභාත් ගොඩක් ඉල්ලුම ඒවි. මේ නව වැඩි දියුණු කරපු ලිප
හොඳින් අලුයි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මොනවද ප්‍රභාත් කියන්න තියෙන්නේ මේකට කවුද උදව් කරේ තාක්ෂණික දැනුම එහෙම නැත්නම් ගෙදර වටපිටාවෙන් කොහොමද තියෙන සපෝට් එක කොහොමද? මට එකටම උදව් කරේ මගේ පිටිපස්සෙන් හිටියේ මගේ වයිෆ්. මගේ වයිෆ් තමයි හැමදේම මට කියලා දෙන්නේ, හොයලා බලන්නේ. මගේ හැමදේටම සපෝට් එක දෙන්නේ. මට යා තමයි පිටුවහලක් වුණේ. මගේ පස්සෙන් හැමදේම මම යාත් සාකච්ඡා කරලා තමයි කරන්නේ. කරන දෙයක්. ඒ අනිත් එක තමයි අපේ පුතා. පුතා 8 වසරේ. ඒ වුණාට එයා ලොකු දැනුමක් දීලා තියෙන්නේ. මම මේ වෙයි සර්කිට් පවා යාට කියලා තමයි හදාගන්නේ. අනිත් එක තමයි අපේ පවුලේ අපේ තාත්තා අම්මා ඒ හැමෝටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන මේ හැම දිනාටම මට උදව් කරපු ගමේ මිනිස්සු මට වචනෙන් හරි උදව්වක් කරපු අය මම රටේ මිනිස්සු මේ ලෝකේ මේ කියන්නේ පිටරට මිනිස්සු පවා මට කතා කරලා ස්තුති කරා මේක හොඳයි කියලා ඒ අයටත් ඔක්කොටම මගේ ස්තුතිය පිරිනමනවා. ඔව් එහෙමනම් ප්‍රභාත් මම හිතන්නේ දැන් මේක මෙහෙම කිව්වට බෑ මේක පත්තු කරලා බලන්න ඕනනේ. ඔව්. එහෙනම් ප්‍රභාත් දැන් මේක ක්‍රියා කරලා පෙන්නන්න මමත් පැත්තකට වෙලා බලන් ඉන්නම් කොහොමද මේක වැඩ කරලා මේකේ අවසාන ප්‍රතිඵලය කියලා. හරි දැන් මම පෑන් එක ඔන් කරගත්තා. අඩු කරලා වැඩිම කරන්න නැතුව මුලදී අඩු ස්පීඩ් එකේ තියා ගන්න ඕන පෑන් එක. ඊට පස්සේ දැන් මේ ගිය පාර පොඩි දර විතරක් දාන්න පුළුවන්ද කියලා අහලා මගෙන් ගොඩක් කට්ටිය කෝල් කරලා ඇහුවා. මේක පොඩි දර නෙමෙයි ලොකු දර උනත් දාන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. දර කෑලි දෙක තුනක් තිබුණත් ඇති. මේක දාලා පොඩි දර කෑලි ටිකක් මුලින් දාලා ඊට පස්සේ අවුලන ටිකට පොඩ්ඩක් දුම එනවා. ඊට පස්සේ දුම නැති වෙනවා. අවුලන ටිකේ පොඩ්ඩක් දුම එනවා. ඊට පස්සේ දුම නැති වෙනවා. කොහොම පොඩ්ඩක් වැඩිම කරොත් ගොඩක් ගින්දර වැඩි වෙනවා. ස්පීඩ් එක පොඩ්ඩක් අඩුවෙන් තියාගෙන ඒක ලොකු දර දාන්නත් පුළුවන්. මේක ලොකු දර දාන්නත් පුළුවන්. ලොකු දර කෑලි දෙකක් දෙපැත්තෙන් දාලා දුවනම් පොඩි දර ඕනෙම නැහැ. පස්සේ අවුල ගත්තට පස්සේ ලොකු දර මේ බ්ලෝවර් එකට රස්නයක් ඉන්නේ. මේකේ ලී බෝඩර් එකක් දාලා තියෙන්නේ. මේ ලී බෝඩර් එකක් දාලා තියෙන්නේ මේ වටේට. ගිය සැරේ යවුව ෆෑන් එක උන් වෙන්නේ නැද්ද කියලා. ෆෑන් එක උන් වෙන්නේ නැහැ. ලී බෝඩර් එක වටේට දාලා තියෙන්නේ. තමයි මේ ෆෑන් මේ තමයි ලිප ගෑස් එක වගේ අපි ලිප අඩු වැඩි කරගන්නේ මෙතනින් තමයි. ගින්දර අපි දරා දින අවශ්‍යතාවයක් නැහැ. මෙතනින් අඩු කරගන්න පුළුවන්. අඩු කරාම අඩු කරගන්න පුළුවන්. ඕන ගන්නට පරියක් හදනකොට වතුරුණු කරනකොට එහෙම වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැඳුමක් හදනකොට වගේ අඩු ගින්දරේ තියාගෙන තමයි කරන්න ඕනේ. නැත්නම් මේක රස්නේ වැඩි කර වෙන්න පුළුවන්. මෙතනින් තමයි අඩු වැඩි කරන් තියෙන්නේ. ඒ කියන්නේ ගින්දර අඩු වැඩි කරන් තියෙන්නේ මෙතනින්. ගෑස් එක විදියට. දැන් මෙහෙම වැඩි කරාම වැඩි වෙනවා ගින්දර. දැන් අන්න බලන්න හොඳට මහත්තයා ගින්දර වැඩි වෙනවා. ගින්දර වැඩි දැන්. ගොඩක්ම වැඩි කරා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අඩු ගින්දර තියාගෙන යන්න. නිතරම දර හදාගෙන ඉන්න අවශ්‍යතාවයක් උන්නේ නැහැ. අර කටින් පිපින අවශ්‍යතාවයක් උන්නේ නැහැ. එතකොට මේ දැන් මේකේ එතකොට දැන් අපිට මේ ලිපට පිපින ඉන්න ඕනේ නැහැ. අපිට එතකොට මේකෙන් මේ වෙන වැඩක් කරගන්න පුළුවන්. දැන් ලිපේ බත යනවා නම් ඊට පස්සේ එළු ටික කපා ගන්න පුළුවන්. මේකට පිපින ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක්ම ලේසි ගොඩක්ම පහසුයි මේක. වතුර එක දැන් මන්ත්‍ර මහත්තයා පිපිලි දාගෙන ඉන්නේ විනාඩි කීයක් යන්නේ නැත්නම් ඕන විනාඩි දෙකක් ගියෙත් නෑ. විනාඩි දෙකක් ගියෙත් නෑ පිපිලි දාගෙන ඉන්නේ. අර වැඩි වුණාම ගින්දර වුණාම මේ අපි සිස්ටම් එක මේක ගන්න පුළුවන් අපිට හොටෙල් සයිට් ලොකුට. තව තියෙනවා දැන් මේ අපි මේ ආයුර්වේද හොස්පිටල් වල මේ ඒගොල්ලෝ ගොඩක් දුකින් දෙනවා මේ ලිපපත්තු කරගන්න. ඒගොල්ලන්ට උනත් මේ ලිප මේ සිස්ටම් එක මම හදලා දෙන්න පුළුවන්. යාලට සමහර මේ ආයුර්වේද හොස්පිටල් වල තෙල් කලයක් දවස් හැම තිස්සෙම ලිපපත්තු වෙන මහා මේ ඒ කියන්නේ ලොකු ලීටර් මට හිතෙන ලීටර් 20ක විතර මේ කලයක් මේ පාවිච්චි වෙනවා හැමදාම මේ ඒ කියන්නේ තෙල් හදන්න.
ඒකට මේ මට පුළුවන් ලිපක් ඒකට එතෙන්ට සෙට් කරලා දෙන්න. මේ විදියට නෙමෙයි වෙන විදියට එතන ලිප ගාව ඒ විදියට සෙට් කරලා දෙන්න පුළුවන්. දැන් වතුර එක මధుර වතුර නටන දැන්. දැන් විනාඩි 3ක් යන්න තියෙනවා. තුනන්නේ 4ක් වගේ. 4ක් ගියෙත් නැහැ. විනාඩි 4ක් ගියෙත් නැහැ. 4ක් ගියෙත් නැහැ. ඔව්. දැන් වතුර එක නටන හොඳට. දැන් අපිට මේක කරගන්න බෑ නිකන් මේක ෆෑන් එකක් නැතුව නිකන් දර දාලා මේක ඔෆ් කරලා දාලා ඔහොම තිබුණා නම් මේක කීයටවත් මේ සාමාන්‍ය විදිහට පත්තු කරා නම් මේක මෙච්චර කිව්වොත් මේකට විනාඩි එතකොට යයි විනාඩි 15ක් විතරනේ 15ක් විතර යයි. ඔව් එහෙමනම් ඔන්න ප්‍රභාත්ගේ වැඩි දියුණු කරන ලද පරණ ලිප වැඩි දියුණු කරලා නව නිර්මාණයක් එහෙම නැත්නම් නව පෙනුමකින් නව හැඩයකින් යුක්තව ඔබට අරගෙන ආවා. ඉතින් ප්‍රභාත් සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක මම මේ තිරේ සඳහන් කරනවා. ඉතින් ප්‍රභාත් සම්බන්ධ කරගෙන ඔබට මිලදී ගැනීමේ කටයුතු කරන්න පුළුවනි. මම හිතන්නේ ප්‍රභාත් ගෙදරටම මේක එවන්න කටයුතු කරනවද? ඔව් එහෙම තමයි කුරිය මාර්ගයෙන් යනවා. තව මම ගෙවල් වලට ගිහිල්ලා ඒ කියන්නේ ලිප් හදනවා. ඒ කියන්නේ චිවිනිය තියෙනවනේ. චිවිනියට ඒක අඩු වේදමින් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩු වේදමින් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒ බට දාලා යකඩ බට දාලා මේ සිස්ටම් එක ගෙදර තියෙන ඒ කියන්නේ චිවිනිය නේ. මේක දැන් එහෙම අරගෙන යන්න පුළුවනි. ඔය කියන විදිහට ගෙදර තියෙන සාමාන්‍ය දර ලිපක් තියෙනවා නම් ඒක වැඩි දියුණු කරලා දෙනවා මේ විදිහට. ඔව් අපි දැන් අපේ ගෙදර හදලා තියෙනවා අවුරුදු 10ක් විතර වෙනවා තාම මුකුත් නැහැ. ගැටලුවක් නැහැ. මේ සිස්ටම් එක තමයි මේ කටින් පිපින්න මුකුත් ඕනේ නැහැ. වෙලාවත් ඉක්මන් දැන් වතුර වතුරක් උන් කරත් මේ සාමාන්‍ය දර ලිපේ අපි කියමු විනාඩි 20ක් යනවා කියලා. විනාඩි 6න් අපි චෙක් කරලා බලලා තියෙනවා විනාඩි 6න් වතුර ගෙදර උන්නේ. එහෙමනම් ප්‍රභාත්ගේ ව්‍යාපාරය තවදුරටත් දිගින් දිගටම වැඩි දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඔබට ආරාධනා කරනවා ප්‍රභාත් එක්ක ඔබගේ ගනුදෙනුව ඉදිරියට පවත්වාගෙන යන්න කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් මම අදට වීඩියෝ එක නවත්තනවා. මම ගිහිල්ලා එන්නම්. මම මధుර නානායක්කාර.